මේ ලෝකේ තියෙන අසීරුම දේ තමයි තෝරා ගැනීම. මොහොතකට මතක් කරන්න ඔයා ගියපු ලොකුම shopping mall එක. සමහර විට සේරම ගෙදර ගෙනියන්න හිතෙනවා නම් කියලා හිතෙන්නේ නැති. මට නම් අර එන්ට්‍රන්ස් එක ළඟ තියෙන ලස්සනට තියෙන ලොකු පෝච්චිවල හිටවපු පැලේ පවා පෝච්චිය පිටින්ම ගෙදර ගියන්න හිතෙනවා. ඔයාටත් එහෙම හිතලා ඇති. ඒ ජීවිතේ බැඳීමක් වෙනුවෙන් කරන තෝරා ගැනීම ඒ තරම් සරල නෑ. අපි දෙන්නේ හදවතක්. අපි ඒක දෙන්න ඕන තදින් පරිස්සමෙන් අල්ලගෙන ඉන්න පුළුවන් කෙනෙකුට මිසක් එහෙම දාලා ඔහේ ඇවිදින නොසැලකිලිමත් කෙනෙක්ට නෙවෙයි. ඉතින් ජීවිතේ වැදගත්ම දවස කසාද බඳින දවසවත් මව්පිය පදවිය ලබන දවසවත් නෙවෙයි. සහකරුව තෝරා ගන්න දවස. ඔයාගේ ජීවිතේ මෙතනින් එහාට ඔයාගේ මරණ මොහොත දක්වාම ඔයත් එක්ක එකටම ඉන්න සහකරුවා සහකාරිය තෝරා ගන්න දවස. කෙනෙක් මට උගන්වපු දෙයක් තිබුණා. ඒ තමයි ජීවිතේ අපිට තියෙන ලොකුම අභියෝගය තමයි ගැළපෙනම කෙනා තෝරගන්න එක. එයාව හොයාගත්තට පස්සේ එතනින් එහාට කිසිම දෙයක් අමාරු නැහැ කියන එක. ඇත්ත. හරියටම හරියන කෙනා ළඟ ඉන්නකොට හැම දෙයක්ම හරිම විදිහට සිද්ධ වෙනවා. සහ එයා හරියනම කෙනා නිසා මොනතරම් වැරදි අඩුපාඩු තිබුණත් හරිම පහසුවෙන් මේ දේවල් සකස් කරගන්න සහයෝගය ලැබෙනවා. ඒකයි ගැළපෙනම කෙනා හොයාගත්තට පස්සේ කිසිම දෙයක් අමාරු නෑ කියලා කියන්නේ. බැරි වෙලාවත් අපි තෝරගත්ත කෙනා අපිට ස්ට්‍රෙස් එකක් වුණොත් මුළු ජීවිතේම දුෂ්කර ක්‍රියාවක් බවට පත් වෙනවා. සමහරු කියනවා ආදරේ කියන්නේ ඇක්සිඩන්ට් එකක් කියලා. කොහොමද උනේ කියලා හිතා ගන්නවත් බැරි විදිහට මුණ ගැහෙන ප්‍රේමයන් මේ ලෝකේ තියෙනවා. ඔයත් එහෙම ඇක්සිඩන්ට් එකක ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි ජීවිතේ යා යුතු දුර බොහොමයි. ඉතින් එක මොහොතක් වෙනුවෙන් කිසිසේත්ම එකට ගමනක් යන්න බැරි කෙනෙක් එක්ක ජීවිතය පටන් ගන්න එපා. එහෙම කෙනෙක් එක්ක පෑහෙන්න උත්සාහ කරනවා නම් ඔයාට මුළු ජීවිතයම වෙහෙසකර එකක් වේවි. ජීවිතයට ඕන වෙහෙසකර සම්බන්ධතා නෙවෙයි. සුව පහසු බැඳීම්. ඔයා ෂෝටා බාටා මිනිසෙක් නම් එයාගේ ඉස්සරහට ඔයාට ඔයාගේ විදිහට යන්න බැරි නම් මේ බැඳීම සුව පහසු එකක් නෙවෙයි. වෙහෙසකර එකක්. ඔයා හැම මොහොතකම එයා ඉස්සරහා එයා කැමති විදිහේ චරිතයක් නඩත්තු කරන්න වෙනවා. නිකමට හිතන්න මුළු ජීවිත කාලයක් ඔයාට එහෙම කරන්න රඟපාන්න වුණොත් ඉතින් ඒ නිසා තෝරා ගැනීම බොහොම කල් අරන් බොහොම සුපරක්ෂාකාරීව කරන්න ඕන එක. තමන්ට තමන් වෙන්න බැරි කිසිම තැනකට ඇඩ්ජස්ට් වෙන්න උත්සාහ කරන්න එපා. අවුරුදු කීපයක් එහෙම හරි බරි ගහිලා ඉන්න පුළුවන් වේවි. ඒ ජීවිත කාලයක් තමන්ව මරා ගන්න එක මැරෙන මොහොතේදී ඔයාගේ සැනසීම උදුර ගනී. ඉතින් මැරෙන්න කලින් ජීවත් වෙන්න ඕන නිසා ජීවත් වෙන්න පුළුවන් කෙනෙක්ව තෝරගන්න.